අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම එක්ස්පීරියන්ස් කරලා තියෙන වැඩි කවුරුත් කතා කරන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි ෆැමිලි ප්‍රෙෂර් එක. හරි. වෙල්කම් ටු රජී ඇන් ශිහා නෝ ෆිල්ටර්. මම රජී. මම ශිහා. මේක ඇවිල්ලා ඔය ලොකු උපදෙස් දෙන තැනක් නම් නෙමෙයි. හරිද? අපි මේ මොටිවේෂනල් ගුරුලාවත් අපි ලයිෆ් ස්ටයිල් මෙන්ටර්ස්ලාවත් එහෙම කවුරුත් නෙමෙයි. මේක අපි සාමාන්‍යයෙන් කතා කරන අපිට දැනිච්ච අපිට හිතිච්ච සමහරවිට අපිත් එක්ස්පීරියන්ස් කරපු දේවල් ගැන නිකන් කතා බහක් විතරයි. මොකද අපි එක්ස්පර්ට්ලා නෙමෙයි. ඔයාලට අපි එක්ස්පර්ට් ඇඩ්වයිස් දෙනවවත් ජීවිතේ කරන් යන්න ඕන විදිය ජීවිතේ ගෙවන් යන්න ඕන විදිය කියන දෙයක්වත් නන් නෙමෙයි. හිතලා බලපන්. ඉපදුන දවසින් ඉඳන්ම අපි තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න පටන් ගන්නවානේ. ඔව්. දැන් ඉපදිච්ච කාලෙම ඉඳන්ම කියනවා අර ළමයා අපේ ළමයාට කලින් ඉද්දා. අපේ ළමයාට කලින් අරයා කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ශිෂ්‍යත්වයේ. ඊට පස්සේ O level, A level. ඊට පස්සේ තමයි දැන් ඇත්තටම හරිම රේස් එක පටන් ගන්න හරිම ප්‍රෙෂර් එකෙන් ඒ කාලේ තමයි. ඒකත්. මොකද හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේක මේ අපේ රේස් යන්නේ මේ කියන්නේ අපි කරන් යන තරගයක් නෙමෙයි. ඒක ඇත්තටම හරියට බැලුවොත් බහුතරයක් තැන්වල ඒක දෙන්නේ දෙමාපියන්ට. අම්මලා තාත්තලා කරනම රේස් එකක් විතරයි. ඒක අර නිකන් හිතන්නකෝ දැන් අපි ශිෂ්‍යත්වය කරනවා. ශිෂ්‍යත්වය ෆේල් වුණොත් එතනින් මේ ළමයා පොඩ්ඩක් වටනවානේ. ඔව්. ඒ කියන්නේ මිස් වුණොත් හරි ඒක ෆේල් වුණොත් හරි ඒක නිකන් අර ඒ ළමයා පාතටම දානවා. සමහර තැන්වල විතර. ඒක එතන ඉඳලම කන්ටිනියු වෙනවනේ. දැන් ශිෂ්‍යත්වය නම් පොඩි කාලේ කියමුකෝ. O level A level ඒ කියන්නේ යමක්මක් තේරන වයසට ආවා ඉඳලා ඒක ඉඳලම යනවා. දැන් සමහරලාට ඒ ළමයා ශිෂ්‍යත්වෙත් ෆේල්, O level උත් ෆේල්, A level උත් ෆේල් නා ඉවරටම ඉවරයි. අර ළමයාව නිකන් අර තනි කරම නැති කළා දානවා. අර ගෙදරින් සලකන්නේ අම්මෝ කතා කරන්න එපා ඒ වගේ. ඒක දැන් ක්ලාස් යන එක මේ ට්‍රෙන්ඩ් එකක් වෙලානේ ඒක. ක්ලාස් ගියේ නැත්නම් ළමයා පාස් වෙන්නේ නැති වගේ එකක් තියෙන්නේ විභාග. ශිෂ්‍යත්වයේ ඉඳලානේ. ඔව් ඔක අපේ කාලේ තිබ්බා. දැන් ටිකක් වැඩි. දැන් ඒක ටිකක් පොඩ්ඩක් මෙහෙම කියන හරියද දන්නේ නැහැ. බිස්නස් එකක් වෙලා පොඩ්ඩක්. ඔව්. මොකද ඒක ඇත්ත කතාව හරියට බැලුවොත් දැන් අපි ඔය TikTok social media ගියොත් වැඩි හරියක්ම මවනක් දැන් දකිනවා මේ ක්ලාස් කරන සර්ලා ගැන. ඒතර ඒක social media හින්දා මේ ප්‍රෙෂර් එක වැඩි. ඔව්. අපි ලංකාවේ මිනිස්සුන්ගෙන් ඇහුවා ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ගෙදරින් තියෙන ලොකුම ප්‍රෙෂර් එක මොකක්ද කියලා. අපි බලමු ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා. දෙයක් ගොඩනගාගෙන ඉස්සරහට යන්න කියලා තමයි කියන්නේ. තමන්ගේම කියලා දෙයක් බිල්ඩ් අප් කරගෙන කාටවත් අතපාන්න නැතුව සමාජයේ නෝමල් ලෙවල් එකට ජීවත් වෙන්න කියලා කියන්නේ. ජීවිතේ හරියට හදාගෙන ඉස්සරහට යන්න කියලා තමයි කියන්නේ. ඔව් දැන් කාලේ හැටියට අපිට ඉතින් ගෙදරින් එන ප්‍රෙෂර් එක තමයි දරුවෝ ගැන තියෙන ප්‍රශ්න. දරුවන්ම යහමකට යවලා හොඳ රැකී ආරක්ෂා හදා දීලා එයාලගේ පෞල් ජීවිත සාර්ථක කරගන්න තියෙන ප්‍රශ්න තමයි ඉතින් වැඩිහිටියෙක් හැටියට මට තියෙන්නේ. මනී ප්‍රොබ්ලම් තමයි. මං හිතන්නේ පිළිවෙලක් නැති ජීවිතය තමයි. සාමාන්‍යයෙන් අපි වැඩක් කරන වෙලාවක් කලාවක් නැහැ, එළියට බහින වෙලාවක් නැහැ, ගෙදර එන වෙලාවක් නැහැ. ලොකුම ප්‍රෙෂර් එක තිබුණේ හරි නගන්නද? දැන් මම හිතන්නේ තමයි නවා. එක දරුවෙක් නම් බැලලා ඉන්නේ. අනිත් දරුවා ගැන තමයි තියෙන්නේ. කොහොම යයිද අරංගතේ මේ කරගෙන යන විදියට සාර්ථක වේද හොඳ සාකච්ඡා කරන දෙන්න ඕනේ යාට. ඒක තමයි තියෙන ප්‍රෙෂර්. බඳින්න කියන එක. දැනට තියෙන එක තමයි. එමෙදි ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැති ජොබ් එකක් නැතුව තිබ්බෙන් ජොබ් එක තියෙනවා. ඒක තමයි තිබ්බ ලොකුම ප්‍රෙෂර් එක. දැන් ඒක පේනවා නේද? දැන් ගොඩක් අය කියන්නේ ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රෙෂර් එකක් තමයි ජොබ් එක. ඊළඟට එකිනෙකේ මනි ප්‍රොබ්ලම්. සල්ලි. තව මොනවද? කසාදේ ගැන. තව සමහර අයට එන්න පුළුවන් දේවල් තියෙනවා ඩිග්‍රී එක අපිට ඒක කාගෙන්වත් නම් ආවේ නැහැ. බට් ඒ අපිට ඇහුනේ ජොබ් එක කසාදේ සල්ලි ඒ ටික. දැන් ටිකක් වැඩිහිටි අයගෙන් අපිට අප එකක් තමයි ළමයින්ව පිළිවෙලක් කරන එක. ඒ කියන්නේ ළමයිව හදලා ඉවරුණා කියලා, එයාලා ලොකු වුණා කියලා, එයාලා බැන්දා යමයා කියලා එයාලට ප්‍රෙෂර් එක ඉවර වෙන්නේ නැහැ. එයාලගේ රෙස්පොන්සිබිලිටි එක ඉවර වෙන්නේ නැහැ. ඒක ගොඩක්ම මේ වයසත් එක්කත් වෙනස් වෙනවා. වයසත් එක්ක තමයි තනි කරන්නේ වෙනස්. අම්මලා තාත්තලාගේ ළමයින්ට එන එක ප්‍රෙෂර් එක වගේ නෙමෙයි. ළමයි හින්දා අම්මලාට තාත්තලාට එන ප්‍රෙෂර් එකත් ඔව්. ඒකත් ඉතින් සමාජයේ අපි වැඩි කතා වෙන්නේ නැති වුණාට ඒක තියෙන දෙයක්. එයාලා සයිලන්ට්ලි ඒක දරාගෙන ඉන්න දෙයක් නේ. ඔව්. මං හිතන්නේ මේක ගොඩක්ම එන්නේ දෙමාපියන්ගෙන්. දැන් අපි නිකන් බැලුවොත් ගොඩක්ම හැමතැනම නේ. හැබැයි ඒක පටන් ගන්න. පටන් ගන්න. හැබැයි ඒක යාලා හැම වෙලේම කරන්නේ මේ
අපිට මේ නරකක් කරන්න හිතලා නෙමෙයි. ඕ ඒක හරි. එයාලගේ ඔළුවේ තියෙන අපිට හොඳක් වෙනවා දකින්න විතරමනේ. අම්මලා තාත්තලා කොහොමත් කැමති ඒකනේ. මොකද එයාලට ඕනේ එයාලා විඳපු දුකක් තියෙනවා නම්, එයාලා කාපු කට්ටක් තියෙනවා නම්, එයාලට ජීවිතේ ආපු වගේ ප්‍රෙෂර් එකක් තියෙනවා නම් ඒක අපිට නොදෙන්න. ඒ චේතනාවෙන් තමයි කරන්නේ. හැම වෙලේම නරක චේතනාවෙන් නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ඒක ඉවර වෙන්නේ ලොකුම ලොකු ප්‍රෙෂර් එකකින්. ඒගොල්ලෝ මෙහෙම දැන් සමහරලාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි අපි කැමති දේ. ඔව්. කියන්නේ අපි කැමති දේම නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. ඩ්‍රීම්ස් මැච් වෙන්නේ නැහැනේ. ඒගොල්ලොත් අර ඔව්. ට්‍රෙන්ඩ් එකට අහු වෙලා වගේ එකක් තියෙනවා. තියෙනවා. එතකොට මේ අර හැමදේම ඇහෙන කතාව තියෙන අපි කරන්නේ ඕගොල්ලන්ගේ හොඳටයි කර අපි කරන්නේ හැමදේම කරන්න කියන එක. ඉතින් අර එහෙම කියලා තමයි අර කම්පැරිසන් එක පටන් ගන්න. අර ළමයා දිහා බලලා හැදෙන්න මේ ළමයා මේ ජොබ් එකක් හොයාගත්තනේ. මේ අර ළමයා මෙතන වැඩ කරන්නේ. කරන්නේ ඉතින් අර එහෙම මෙයාට අරක තියෙනවා මෙයාට මේක තියෙනවා. දාන්න මේ ළමයා බයික් එකකුත් ගත්තා. ගත්තා. බයික් එකකින් ඉවරනා නම් හොඳයි. අයියෝ. අන්න ඒක තමයි. ඔතන තමයි සමහර වෙලාවට වැඩේ ටොක්සික් වෙන්න ගන්න. එතකොට තමයි මේ ඇත්ත මාතෘකාව වෙන්නේ හරියටම ෆැමිලි ප්‍රෙෂර් කියන එක. දැන් මේකනේ ඕකේ හැබැයි තව පැත්තකුත් තියෙනවා. දැන් අපි මෙහෙම කතා කරාට අම්මලා තාත්තලා අපිට දෙන ප්‍රෙෂර් එකට එන්න තව හේතුවක් තමයි. ඒක ඒ විදිහට එන්න. එයාලට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් ආපු ඒවා. ඔව්. සීයලා ආච්චිලාගෙන් ආපු ඒවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ වෙනම ජෙනරේෂන් එකක. අපි මේ කාලේ අම්මලා තාත්තලා ඊට කලින් කාලේ සීයලා ආච්චිලා ඊටත් කලින් කාලේ. ඒතකොට ඒගොල්ලෝ කරන් ආපු සම්ප්‍රදායක්, ට්‍රැඩිෂන් එකක්, කල්චර් එකක් ඔය ඔක්කොම තියෙනවානේ. එයාලා හිතනවා ගයක් හදාගෙන වාහනයක් අරගෙන තමයි රස්සාවක් මේ කසාදෙකට යන්න පුළුවන් කියලා. ඒක ඒගොල්ලෝ බලන්නේ ඒ විදිහටම අම්මලා තාත්තලාට දාන්න. අම්මලා තාත්තලාත් සමහර ලාවට මේ කාලෙට හරියටම අනුගත වෙන්නේ නැතුව කියනවා ඔයාලත් ඒකම කරන්න කියලා. අද කාලේ එහෙම කරන්න ඇත්තටම බැහැනේ, ප්‍රැක්ටිකල් නැහැනේ. ඒක. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ කියන කරන දේවල් කවුරුත් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. අර කරගෙන ආපු විදිහට කාලයක් තිස්සේ කරගෙන ආපු විදිහට අර ඒ කියන්නේ ට්‍රැඩිෂන් එකක් වෙලා. ඒකයි කේස් එක. සමහර තැන්වලදී ඒක. ඒක ගොඩක්ම තියෙන ඉතින් අර ටිපිකල් මයින්ඩඩ් දෙමාපියන්ගේ තමයි ඒක තියෙන්නේ. පරණ විදියට පරණ කාලේ විදියට හිතන ඒ ගතිගුණ තියෙන. ඒක නරකක් නෙමෙයි. නමුත් අර දැන් මේ කාලෙත් එක්ක ඒක ඉතින් එහෙම එකක් තියෙනවා. ට්‍රැඩිෂන් එක මත්තම ඉන්න කට්ටිය. ඒක බොහොම අතලොස්සක් කියන්නේ. ඒ වුණාට සමහර අය දැන් නම් මාරු විදියට තේරුම් ගන්න තියෙනවා. දැන් යන සමාජෙත් එක්ක කොහොමද ඒකට හැඩ ගැහෙන්න ඕනේ, හරි ෆැමිලි වැලියුස් ටික රැකගෙන කොහොමද හරියට යන්නේ කියන එක. අර නැති තැන්වල තමයි අර මං කියෝ වගේ පොඩි පොකට්ස් වල තමයි ප්‍රෙෂර් කියන එක ටොක්සික් වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ලොකුම ප්‍රෙෂර් එක එන්නේ දෙමාපියන්ගෙන් නෙමෙයිද කියලා. දෙමාපියන්ගෙන් නෙමෙයි, අචල සියලකින් නෙමෙයි. නෑ. නෑදෑයනේ. නෑදෑයන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අරයාගේ පුතා මේක කරා, මෙයාගේ පුතා මේක කරා, අරයාට ප්‍රොමෝෂන් හම්බුණා. ඔව්. මෙයා කාර් එකක් ගත්තා. එහෙම දේවල් කියන්නේ නෑදෑයන්වත් කම්පෙයාර් කරනවානේ. නෑදෑයොත් අපිව කම්පෙයාර් කරනවා. අරයා මෙහෙම කරා, මේව කරේ නැද්ද? සමහරවිට නෑදෑයෝ කම්පෙයාර් කරනවා ඇති ඒගොල්ලන්ගේ ළමයින්ව අපිත් එක්ක. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඔව් එක විදිහට. ඒ වගේම අපි තව ආපු දෙයක් තමයි ඔයාව ජීවිතේ කවුරු හරි කම්පෙයාර් කරලා තියනවාද කාත් එක්ක හරි කියලා. ඒ කියන්නේ ෆැමිලි එකෙන් වේවා කාගෙන් හරි වේවා ඔයත් එක්ක තව කට්ටියව කම්පෙයාර් කරලා තියනවාද කියන්නේ. ඒකට ආව මෙන්න මේ වගේ උත්තර ටිකක්. ඔව් කම්පෙයාර් කරලා තියෙනවා. මම A level කරලා මගේ රිසල්ට්ස් තිබ්බේ C3යි මැත්ස් වලින් කරේ. මගේ මාත් එක්ක එකට හිටපු යාළුවෝ කැම්පස් ගියා ඒ තුන දාලා ඒවත් එක්ක ඉතින් කියලා තියෙනවා ඒගොල්ලෝ කරගත්තා ඔයා කරගත්තේ නෑනේ කියලා. ලොකු ප්‍රෙෂර් එකක්. ඒක මම හිතින් හදාගත්ත ඒගොල්ලන්ගේ කැපැසිටි එක ඒක මගේ කැපැසිටි එක මේක මම මගේ ජීවිතේ නෝමල් එකේ ඉතින් වැඩ ටික කරන් යනවා. ඔය ඒ කාලේ හුඟක් එහෙම වෙනවා. ඒ කියන්නේ දැන් අපේ වයස කෙනෙක් දැන් පංගොක් වෙලාට දක්ෂක විදිහට ඉගෙනගෙන ඉහළ තැනකට යනවා නම් හොඳ රස්සාවක් කරනවා. ඒකට අපිට දෙමාපියෝ අවවාද කරන බලපං අර ළමයා දිහා කොච්චර හොඳට හැදෙනවද? එයා හොඳ ඉගෙනගෙන හොඳ තැනකට යනවා. මේ අපිටත් උපදෙස් දෙනවා සමහරට බල කරනවා. ඒ කාලේ මේ අද කාලේ වගේ නෙමෙයි. ඒ විදිහට හැදිලා ඒ වගේ හොඳ තැනකට යන්න කියලා අපේ දෙමාපියන්ගෙන් අපිට උපදෙස් හම්බෙලා තියෙනවා. ඔව් තියෙනවා ඒක පොඩ්ඩක් තියෙනවා. ජොබ් එක පැත්තේ. අපු තියෙනවා. කසින් ලයික් ඉගෙන ගන්න ඒවා සම්බන්ධව සාමාන්‍ය අපි ඉන්න විදිය හැසිරෙන විදිය කම්පෙයාර් කරලා තියෙනවා. ඒ කාලවල නෑ. බොහෝ දුරට අඩුයි. නමුත් දැන් කාලේ ඇත්තටම අපි කරනවා ඒක දරුවන්ට. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා වල දරුවන්ට පිළිගන්නේ නැහැ. කැමති නැහැ. නමුත් ඒ කාලේ හරි අඩුයි. දැන් කාලේ තියෙන ගොඩාක් දෙමව්පියෝ සිත පොඩි කාලේ ඉඳලම දරුවන්ට. ඔව් යාළුවන්ට ඉගෙනීම සම්බන්ධයි. හරි. දැන් ඔයාලට හුණා නේද පළවෙනිම උත්තරේ? ඒ කියන්නේ A level වලින් ආපු ප්‍රෙෂර් එකක් ඕක.
එයාට C3යි යාළුවෝ ඊට වඩා හොඳට කරලා කැම්පස් ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ ඒ අරගෙන ඇත්තේ එයාව කම්පෙයාර් කරලා දෙනවා යාළුවෙක් එක්ක. ඉතින් තනිකරම බලන්නේ ඔයාට බැරි වුණේ ඇයි එයාලට පුළුවන් වෙද්දි කියන එක. එතකොට එයා ඒකට හෙල්දි විදියට හරියටම එයාගේ තීරණය අරන් තියෙනවා. දැන් හිතන්න එයා වැරදි පැත්තකට ගියා නම් සමහරලාවට අද එයා අපිට මේ විදියට වොයිස් කට්ටයක් දෙන්න ඉන්න නැති වෙන්න පුළුවන්. ඔව්. එයා ඒක තේරුම් අරන් තියෙනවා මගේ කැපැසිටි එක මෙච්චරයි එයාලගේ කැපැසිටි එක ඒ වගේ. ඔව් ඒක මං කිව්වා අර ඒගොල්ලන්ගේ දැන් මයින්ඩ්සෙට් එක වෙනම තැනක හැදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ. හැඩ ඒක ගහිලාමයි ඇත්තටම තියෙන්නේ. ලොකු දෙයක් හොඳ දෙයක්. හොඳ. ඔව්. ඒ වගේ සමහර කට්ටිය කිව්වා ඒ කාලේ ඒගොල්ලන්ගේ තරුණ කාලේ ඒගොල්ලන්ගේ කම්පිටිෂන් එක වැඩි දැන් එහෙම නැහැ කියලා. කියන්නේ දැන් ඒගොල්ලන්ගේ කාලේ හැම එකම කම්පෙයාර් කරා ඉගෙනීම් පැත්තෙන් ජොබ් එක පැත්තෙන් ඒ වගේ කම්පෙයාර් කරා කියලා. ඒ වගේම ඒ කාලේ රට යන්න තමයි ගොඩක්ම රට යවන්න බලලා තියෙන්නේ. ගේමක් ගහගන්න කොහොමද රට යන්නේ ඔව්. කියන එක. සමහර ලාවට ඒ දැන්ට අවුරුදු 30කට 40කට කාලෙන් කාලෙනේ මේ ගැන කියන්නේ. ඒතකොට ඒ කාලේ රටේ තිබ්බ ප්‍රශ්නයි ඒ කාලේ පවුල් ලොකුයි ඒ කාලේ තියෙන ගෙවල් වල තියෙන ජීවන බරය හැම දෙයත් එක්කම කොල්ලොංග මුලින් බලන්නේ උඹ හම්බ කරන්නේ නැද්ද කොහොමද වෙයි. එතකොට කම්පෙයාර් කරලා ඒගොල්ලන්ට ඒ පුෂ් එක ඇවිල්ලා ඇති. සමහර ලාවට ප්‍රෙෂර් එකක් විදිහට ඇවිල්ලා ඇති. පුෂ් එකක් විදිහට ඇවිල්ලාත් ඇති. තව අපි අහපු ප්‍රශ්නයක් තමයි ඔයාලා ජීවත් වෙන්නේ ඔයාලට ඕන විදිහටද ගෙදරට ඕන විදිහටද කියන එක. ඒකට මෙන්න මේ වගේ උත්තර ටිකක් ආවා. ඇත්තටම මට ඕන විදිහට ජීවත් වෙන්න. ඒකයි අද මම මෙහෙමයි ඉන්න හේතුව. ඇත්තටම කිව්වොත් අපිට පොදුකට නිදහස තිබුණා. සබ්ජෙක්ට්ස් තෝරගන්නද කරන රස්සාවල්ද නමුත් ඉතින් අපි ගෙවල් වලට බයයි ඒ කාලේ කාලේ දරුවෝ ගෙනියනවා. දෙපැත්තටම හරියන විදියට. දෙපැත්තම බැලන්ස් කරගෙන ඉෂුව එකක් වෙන්නේ නැති විදියට. ඇත්තටම මේ ගොඩක් අය කියප එකක් දෙයක් තමයි මේ ඒගොල්ලන්ට එහෙම ලොකුවට ප්‍රෙෂර් එක නැහැ. ඒගොල්ලෝ ඇත්තටම Tamanට ඕන විදිහට ජීවත් වෙනවා ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ ගෙවල් වලනුත් එයාලව ට්‍රස්ට් කරනවා. ඔව්. ඒ වගේම සමහර අය කිව්වා ගෙදරින් කියන්නේ හොඳ දෙයක් කරන්න. ගෙදරින් කියන හොඳ දෙයක් කරන්න ඔයා ඒකට නිදහස දීලා තියෙනවා. ඒ කියන්නේ Tamanට කැමති දෙයට ඒ විදිහට ජීවත් වෙන්න මොන හරි වැරදි මාර්ගයක් යනවා නම් ඒගොල්ලන්ට ඇඩ්වයිස් එකක් එහෙම දෙනවා ඇති. ඔව්. ඒ වගේම ඔය වැඩිහිටියෝ කියපු දෙයක් තමයි ළමයින්ව හරි මාර්ගය යනවා නම් එයාලා දෙනවා ළමයින්ට යන්න හරි විදියට යන්න. ළමයා නිරාවරණය වෙලා තියෙන සමාජයට. ඔව්. ළමයාව පේනවා නම් වැරදි පාත්තයක යනවා කියලා එතකොට ඒගොල්ලෝ ආයෙ අල්ලලා හරි පැත්තට ගන්න තමයි බලන්නේ. ඕක මේ සීන් එක මේ කම්පැරිසන් chart එකක් වෙලා ජීවිතේ. ඒක නිකන් දැන් ස්ටයිල් එක වගේ. ඒක නිකන් ට්‍රැඩිෂන් එකක් වෙලා. වගේ. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ අපිට නරකකට එහෙම කරනව නෙමෙයි. නෙමෙයි. නමුත් අර ඒ ප්‍රෙෂර් එක ළමයින්ට තමයි ඒක එන්නේ උනාට. මේකනේ ඉතින් අර කතාවක් තියෙන්නේ comparison kills happiness කියලා. ඔව්. එතනින් පස්සේ තමයි ඔය ප්‍රෙෂර් එක පටන් ගන්න. එතකොට ඉතින් ඇත්තටම කියනවා වගේ අර අපි මුලින්ම කතා කරා වගේ දෙමාපියන්ගෙන් අපිට එන ප්‍රෙෂර් එක සහ දෙමාපියන්ට ඒගොල්ලන්ගේ දෙමාපියන්ගෙන් එන එක. එතකොට ප්‍රෙෂර් එක එන්නේ ඒකේ ස්ටේජස් තුනක්. ඊට පස්සේ එක්ස්ටර්නල් ප්‍රෙෂර් නෑදෑයන්ගෙන් එන එක වෙන්න පුළුවන්. සමහරවිට අපි තවත් කතා කරමු නැති දෙයක් වෙන්න පුළුවන් නේ. අපේම යාළුවන්ගෙන් අපේම සමකාලීනයන්ගෙන් ජොබ් එකේ ඉන්න කට්ටියගෙන් කොලීග්ස් ලාගෙන් එන ප්‍රෙෂර් එකක් වෙන්නත් පුළුවන්. සමහරවිට ජෙනරේෂනල් එකකටත් වඩා and අපි ආශ්‍රය කරන කට්ටියගෙන් එන එකක් වෙන්නත් පුළුවන්. දැන් ඔක මෙහෙම දෙයක් තියෙනවානේ. ඔය හරි අපි ප්‍රෙෂර් ගැන දැන් ඔය විදිහට කතා කරා. හරි විදිහට වෙන්න ඕනේ ප්‍රෙෂර් එක ආවොත් මේකට මොකද්ද කරන්න කියන එක. ඔව් ඒක හරි. ඒක මෙහෙමයි. ඒක ඉතින් ළමයි දැනගන්නත් ඕනේ. yes ළමයි කියන්නේ අපි මේ කතා කරන්නේ මේ චූටි ළමයි ගැන O level වලට අඩු නෙමෙයි. පොදුවේ ළමයි. ඔව්. O level වලින් පස්සේ ජොබ් කරන ලොකු අය වෙන්න පුළුවන්. ඒ වුණාට තාම දෙමාපිය යට තියෙන අය. ඔව් ඔව්. ඒතකොට ඒක ළමයින්ට දැනගන්නත් කියන්නේ ප්‍රෙෂර් එකක් නොදීම ඉඳලා හරියන්නේත් නැහැ. ඔව්. එතකොට ඒ ළමයා හැදෙන්නේ අර තනිකර ලාමක විදියට එකම තැනකට විතරක් කොටු වෙච්ච. ඒතකොට එයාට සිටුේෂන් එකක් වෙනස් වුණොත් එයා දන්නේ නැහැ එතනින් එහාට මොකද කරන්න ඒ කියලා. කියන්නේ දෙමාපියන්ගෙන් ළමයි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ගයිඩ් එකක්. ගයිඩන්ස්. දෙමාපිය ළමයින්ට දෙන්න ඕනේ ගයිඩ් එකක්. ප්‍රෙෂර් එකක් නැතුව. නෙමෙයි. මොකද ඒක තනිකරම අතාරලා දාන්නත් බෑනේ උඹට ඕනද කැමති කරපන් කියලා. ඔව්. ඒ වුණාට නමුත් කන්ට්‍රෝල් විදියට ගයිඩ් එකක් දෙන්න ඕනේ මේ ළමයාට මේක කරන්න පුළුවන් වෙයි. ඔව්. පොඩි ප්‍රෙෂර් එකක් දෙන එක ප්‍රශ්නයක් නෑ. හරි. තව චුට්ටක් try කරන්න. තව චුට්ටක් මෙහෙම කරමු කියන එක. ඒක අර ටොක්සික් ලෙවල් එකට යන්නේ නැති වෙන්න. ඔව්. එතකොට අර මං කිව්වා වගේ අපි බලන්න ඕනේ අපිට වේවා කාට හරි වේවා එන ප්‍රෙෂර් එක මැඩ පවත්වාගෙන කොහොමද එතනින් එහාට යන්නේ. අපි තව අහපු ප්‍රශ්නයක් තමයි ප්‍රෙෂර් එකකින් මිනිස්සෙක්ව හදනවද විනාශ කරනවද කියලා. ඔව්. ඒකටත් ආවා මෙන්න මේ වගේ උත්තර ටිකක්.
ඒක ඒ පුද්ගලයයි ෆැමිලි බැක්ග්‍රවන්්ඩය මත ඩිපෙන්ඩෙනවා මගේ ෆැමිලි බැක්ග්‍රවන්් එකත් එක්ක ගත්තොත් හදනවා පැමිලි පේෂය එක කියන්න ඇත්තටම මට පැමිලි පේෂය එකක් ඇවිල්ල නැහැ තියෙන දේ හරියට කරගෙන ඉන්න කියලා තමයි කියලා තියෙන්නේ. විනාශ කරනවා. ඒක අදට සාපේක්ෂව ටිකක් වෙනස්. මොකද ඉස්සර ෆැමිලි එකෙන් ප්‍රෙෂර් එක ආපුවම හුඟක් අය ඒක දරාගෙන ඒ අනුව ජීවත් වෙනවා. අද පංගොක්ක ඒක අත්හැරලා දාලා සමාජයෙන් අයින් වෙන තත්ත්වයට ඒ වගේ අද ලෝකෙ හැටියට ඒක වෙනස් වෙනවා. එක එක සමාජ හැටියට යම් යම් දේවල් දරා ගැනීමේ ශක්තිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මම නම් හිතන්නේ ප්‍රෙෂර් එකක් ඕන කෙනෙක්ට එන්න ඕනේ නැති දෙයක්. කියන්නේ මේ පාට කියන්නේ නමුත් ගොඩක් වෙලාවට ප්‍රෙෂර් එකක් දෙන්න නරකයි. ඒක ඕනම මිනිස්සෙක්ට හොඳ දෙයක් නෙමෙයි. වැඩි වයසක වුණත් තරුණ වයසක වුණත් කෙනෙක්ට ඕනෑම ප්‍රශ්නයකදී මේක කරන්නම කියලා ආවොත් මම හිතන්නේ මිනිස්සට ඒක සාර්ථක විදියට දෙයකට මේ යොමු වෙන්න පුළුවන් කියලා. යම්කිසි දුරකට හදනවා. කියන්නේ හෙල්දි ෆැමිලි ප්‍රෙෂර් එකක් තියෙනවා නම් කියන්නේ ළමයිව ගෝල්ස් වලට පුෂ් කරන්න එහෙම ප්‍රෙෂර් එකක් තියෙනවා ඒක හොඳයි. එහෙම නැත්නම් හැම පැත්තෙම ප්‍රෙෂර් කරනවා නම් කොන්ෆිඩන්ස් එක කඩන්න ප්‍රෙෂර් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. පවුල කට්ටිය නරකක් වෙන්න දෙන්නේ නැහනේ. එහෙම වුණොත් ඉතින් ජීවිතේට සමහර ඒවාට අර අපි ආස කරන ඒවාට යන්න අමාරුයි. මොකද අර අපි ටාගට් අපි ඔළුවේ තියෙන ඒවාට යන්න අමාරුයි. එහෙම කකුලෙන් අදිනකොට. ඒකත් අර වගේ මේ වයසත් එක්ක වෙනස් වෙන දෙයක් තියෙන්නේ. සමහර අය කිව්වා හෙල්දි ප්‍රෙෂර් එකක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ අර ප්‍රෙෂර් එක ඕනට වඩා වැඩි වුණොත් එහෙම ළමයාට පොඩ්ඩක් එතකොට සිංහලෙන් කියනවා ට්‍රැක් පයින්න පුළුවන්. ට්‍රැක් පයින්න පුළුවන්. ඔව්. ඒක හෙල්දි ප්‍රෙෂර් එකක් නෙමෙයි අන්හෙල්දි නම් අර විදිහට යනවා. ඔව්. ඒ වගේම සමහර අය කිව්වා ඒක ඩිපෙන්ඩ්ස්. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. යන්න අර කිව්වාගේ හෙල්දි ප්‍රෙෂර් එකක් තියෙනවා නම් එහෙමයි නැත්තම් නැහැ. සමහර අය කිව්වා විනාශ කරනවා කියලා. ඒක ෆැමිලි එකත් එක්ක වෙනස් වෙනවා කියලා කිව්වේ අර ටිපිකල් මයින්ඩඩ් කට්ටියගේ ඒක. ඔව්. එතකොට ඒගොල්ලෝ කියන්නේ නෑ විනාශම කරලා දානවලු ප්‍රෙෂර් එකකින් මිනිස්සෙක්. ඔව්. නෑ ඒක ඉතින් ඒකත් ඉතින් අර කම්පෙයාර් කරන හින්දා තමයි ඔක්කොම ප්‍රශ්නේ ඉතින්. අර දැන් තමන්ගේ ළමයාව අර ළමයාට කම්පෙයාර් කරනවා. මොකද ඒ ළමයාට යන්න පුළුවන් දුරක් තියෙන්න පුළුවන්. ඒ ළමයාගේ දක්ෂකම වෙනස් වෙන්න පුළුවන් තමන්ගේ ළමයාට වඩා. කැපැසිටි වල වෙනස්කම් තමන්ගේ ළමයා සමහරට වෙන පැත්තකින් දක්ෂකම් පෙන්වන්න පුළුවන්. ඔව්. එතකොට වෙන්නේ අර ඔයා කිව්වාගේ හරියටම ඒ දක්ෂකම පෙන්වන පැත්ත රෙකග්නයිස් කරගන්න නැතුව අනිත් පැත්තටම යන්න කියන. අර හරියටම කියනවා නම් ළමෙක්ට ආසයි නම් গিitar ගහන්න සින්දු කියන්න ඉස්කෝලේ කාලේදී ඔක කරන්න දෙන්නේ නැහැ නේ ලේසියෙන්. ගිටාර් එක පිස්සුද? සින්දු කියකින්ද සින්දු කියගෙනාම එක්සෑම් පාස් වෙනවද නැහැ. ඒකෙත් විදි දෙකක් තියෙනවා ගන්න. එක්කෝ ඒ ළමයාට තනිකරම මියුසික් ඇන්ඩ් පර්ෆෝමන්ස් ආර්ට්ස් පැත්තටම ඒ ළමයාට කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙක බැලන්ස් එකේ කරන්න ඕනේ. එතකොට ළමයාට තේරුම් ගන්න පුළුවන් මම ඇකඩමික් යනවාද නැත්නම් මේ වගේ ක්‍රියේටිව් පැත්තට යනවාද කියන එක. ඒ වගේම ඒ කාලේ විදිහට වැඩිහිටිය අය කිව්වා ප්‍රෙෂර් එක විනාශ කරනවාටත් වඩා මිනිස්සෙක්ව ප්‍රෙෂර් එකෙන් මිනිස්සෙක් හදනවට දරාගත්තා ගැන. දරාගත්තා ඒ වගේම ඒගොල්ලන්ගේ සමහර සමකාලීන අය හිටියලු අත්හැරියලු. ප්‍රෙෂර් එක කියන එක තනිකරම අත්හැරියා ඒක වැඩි කරන්න බෑ කියන එක කියලා. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. ඒ වගේම හොඳ පොයින්ට්ස් ආවා. ප්‍රෙෂර් එකක් දෙන එක හොඳ දෙයක් නෙමෙයි අනවශ්‍ය විදියට. බල කිරීම වැරදි කියන ඒකත් ආවා. ඒක මේ අපි නෙමෙයි කිව්වේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මතයන් තමයි ඒක. කියන්නේ ඒගොල්ලෝ අත්දැකීමෙන් කියන දේවල් තමයි. ඔව් අපි තව ඇහුවා දැන් කාලේ ළමයින්ට ෆැමිලි ප්‍රෙෂර් එකක් තියෙනවද? Tamanට කැමති දේ කරගන්න නිදහස තියෙනවද කියලා. මේ ඒගොල්ලෝ කියපු දේවල්. ඒකත් ඒක ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා. මගේ ෆැමිලි එකත් එක්ක ගත්තොත් අවුලක් නෑ මට නිදහස දීලා තියෙන්නේ. ඇත්තටම තියෙනවා හරි දේ තෝරගෙන හරි විදිහට කරොත් නිදහසක් තියෙනවා. මම නම් දන්න තරමේ ලංකාවේ තියෙන අනවශ්‍ය ප්‍රෙෂර් එකක් විදිහට යන්නේ සල්ලි ප්‍රශ්න, ඉගෙන ගත්තේ නැති එකේ ප්‍රශ්න. ඒ විදිහට තමයි මට හිතෙන විදිහට මගේ ජීවිතේ තියෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන්. මෙහෙමයි ඒක සාපේක්ෂව තමයි ළමයා හැදෙන සමාජය අනුව. ළමයා හරි මාර්ගයට යනවා නම් දෙමාපියන්ට පුළුවන් ඒ ගැන බලාගෙන ඉන්න. සමහර ළමයි උපදෙස් පිළිපදිනවා, සමහර ළමයි නොමග යවනවා. ඉතින් ඒක දරුවගේ පවුල ඇතුලේ තියෙන පරිසරය අනුව ඒක සාපේක්ෂව වෙනස් වෙනවා. වැඩි ඒ හැමදේටම ගෙදරින් අහන්න ඕනේ මොනවාරි දෙයක් කරන්න ගියත් ගෙදරින් ප්‍රශ්න ඒ අම්මයි තාත්තෙන් අවසර ගන්න ඕනේ ඒ නිසා එහෙම මම හිතන්නේ එහෙම නිදහසක් තියෙනවා කියලා ළමයින්ට. ඒ කියන්නේ මෙහෙම ආදරේ මුවාවේ ඒගොල්ලන් ගන්න වැරදි දෙයක් කරන තේරෙන ටිකක් කල් යනවා. ඒතර ළමයි ගිහිල්ලා ඉවර යන්න ඕන තැන් වලට. මෙහෙමයි මගේ පැත්තෙන් ගත්තොත් ඔව්. සාමාන්‍ය මං ගන්න තීරණ ඕනේ එකට ගෙදරින් අවුලක් නැහැ. දැන් නම් බොහෝ දුරට අපේ කාලේ වගේ නෙමෙයි. මම කියන්නේ 1980 ගණන් වල කාලේ වගේ දැන් ළමයින්ට ඊට වඩා ගොඩක් නිදහස්. යම්කිසි වයසක් වෙනකන් නැහැ.
කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකංුත් නැහැ. ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 25න් වෙනකන් වගේ නැහැ. ඊට පස්සේ එකපාරටම දෙනවා තීරණය ගන්න. ටිකක් අඩුයි නේද? මේකේ කල්චර් එකත් එක අඩුයි. ඒකනත් ගොඩක් අය කිව්වනේ depends on family background. ඊට වඩා සමහර අය කිව්වා ඔව් නිදහස තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන දේවල් වලට ඇඟිලි ගහන්න ඒවා මේවා කරන්නේ. සමහර අය මොනවද කිව්වේ? මේ 50-50. ඒ කියන්නේ මේ අම්මලා බැලන්ස් කරන්නත් ඕනේ තමන්ගේ ආසාවල් බැලන්ස් කරන්නත් ඕනේ. මොකද ඇත්තනේ එතකොට ඒගොල්ලෝ ගැනත් හිතනවා අම්මලා තාත්තලා ගැනත් හිතනවා. ඒක මේ දෙයක් පොඩි දෙයක් කියන්න ඕනේ දැන් කාලේ ඇත්තටම මේ තරුණ තරුණියෝ ඇත්තටම මේ ටිකක් මයින්ඩ් සෙට් එක පොඩ්ඩක් උඩින් තියෙන ඇත්තට මේක හොඳ දෙයක්. මොකද ඒ කියන්නේ ෆියුචර් එකේ ඒගොල්ලෝ හොඳ විදියකට ජීවත් වෙයි කියලා හිතනවා. මොකද හොඳ අදහස් තියෙනවා පටු අදහස් නැහැ. ඉතින් මේ හොඳ මයින්ඩ් සෙට් එකක් තියෙන ඒගොල්ලෝ ඉස්සරහට වඩා වැඩි එක්ස්පීරියන්ස් වලට දැන් හැඩ ගැහිලා තියෙනවා. ඒගොල්ලෝ දකින දේ වෙනස්, ඒගොල්ලෝ දකින ලෝකය වෙනස්, ඒගොල්ලන්ට තියෙන හැම දෙයක්මත් එක්ක ඒගොල්ලෝ දන්නවා හරි මේ ප්‍රෙෂර් එක ආව කියලා මම මෙතනින් නැවතෙන්නේ නැහැ. මම යනවා කොහොම හරි ගේම ගහගෙන. මට අදාළම නැති දෙයක් නම් මම අතහැරලා දානවා. එච්චරයි. ඔව්. මතක ධර්මයේ රීඩියට්ස් එක කෙලින්ම තියෙන ඒක ෆිල්ම් එක පටන් ගද්දිම තියෙන අර බ්‍රෑන්ඩ් කරන එකට තියෙන්නේ. ආනේ ડોක්ටර් කෙනෙක්. ආනේ සයන්ටිස්ට් කෙනෙක්. ඒක සුපිරිම ෆිල්ම් එකක් ඔය ලයිෆ් ප්‍රෙෂර් එක කියන්නේ ෆැමිලි ප්‍රෙෂර් එක එන. මොකද ඒකේ තුන් දෙනා තුන් විදියකට තුන්ම විදියක් අන්තිමට ඉවර වෙන විදියත් බලන්නකොනේ. ඔව්. අඬ බලන්න පුළුවන් ෆිල්ම් තාම අදටත් මේ වැලිඩ් ෆිල්ම් තමයි ඒව නම්. දැන් එමු ලොකුම සීන් එකට. මොකද්ද? මැරේජ් එක. ඊළඟට එන වයස 24 25 වෙද්දී ඊළඟට එන ලොකුම ප්‍රශ්නය තමයි මැරේජ් එක. ඔව් 24 25 කියන්නේ yes. දැන් බඳින කාලේ හරිනේ. ඔව්. බඳින්නේ නැද්ද? බඳින්නේ නැද්ද? කෙල්ලෙක් නැද්ද? කොල්ලෙක් නැද්ද? හැමෝගෙම අහන ප්‍රශ්නයක් නේ. ඒ ඊයේ පෙරේද අර සෝමේ YouTube කෙනෙක් ඉන්නේ. සෝමේ අවුරුද්දට වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ කාමරේ ඉඳලා එනවා. සරප කැට ගහගෙන කාටද දැන් අමාරුව? කාටද බඳින්න තියෙන අමාරුව? කීකේ බයිනවා. බඳවන්න දාන්නේ. කේක් කෑල්ලක් කණ්ඩාස් දාරකද මේකද කියලා විනා ලස්සන්ට දෙනවා ඒක. බැන්දර පස්සේ ඒක. බැන්දර පස්සේ බබාලා නැහැ හදන්නේ. බබෙක් නැහැ තාම. ඒ අහන්න ඕනේ එතකොට මේ ඇයි කණ්ඩ බොන්න දෙන්නද කියලා. දෙන්නද කියලා අම්මේ. අමාරුම දේ තමයි මචං මේ ඔක්කොම අස්සේ තමුන්ට ඇත්තටම ඕනේ මොනවද කියලා තේරුම් ගන්න එක. හොයාගන්න එක. ඔව් ෆිගර් අවුට් කරගන්න එක. ඒක නම් ඇත්තට අමාරු දෙයක්. මොකද අපි සමහරලාට ගොඩාක් කාලයක් ජීවත් වෙන්නේ සමහර වෙලාවට අනිත් අයගේ උමනාවට. අනිත් අය කියන දේම විදිහට. ඕක මේ මොකද ගොඩක් කාලයක් අපි ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න. එහෙම වගේ එකක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක කඩලා එළියට එන එක ලේසි නැහැ. ලේසි නෑ. මොකද ඒ අර තියෙනවා නම් එච්චරට කන්සිස්ටන්ට් ප්‍රෙෂර් එකක් එච්චරටම අර ගතානුගතික විදිහටම අදහස් තියෙනවා නම් ඒකෙන් ගැලවෙන්න බෑ. හැබැයි ඒකට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි we have to figure out අපිට මොකද්ද ගැලපෙන දේ. අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? ප්‍රෙෂර් ඒක ප්‍රශ්නයක් නෑ. can we do that? අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? ඒ කියන්නේ මෙතන ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා තේරුම් ගන්න එක. yes. ඒ වගේම දැන් ප්‍රෙෂර් එක හින්දා කට්ටියට කියන්නේ මිනිසුන්ට තමන් කැමති දේ කරන්න බැරි වෙන්න පුළුවන්. ඔව්. ඒතර තමන්ගේ ඩ්‍රීම්ස්, තමන්ගේ ගෝල්ස්, මගෙන් ටාගට්ස් මගහැරෙන්න පුළුවන්. එතකොට අපි අහුවා ෆැමිලි ප්‍රෙෂර් එකකින් හින්දා ඒගොල්ලන්ට මොන හරි මගහැරිච්ච ඩ්‍රීම්ස්, ගෝල්ස් මොන හරි තියෙනවද කියලා. මේ ඒගොල්ලෝ දීපු උත්තර. ඒ කාලේ අද වගේ නෙමෙයි සමාජෙ ගොඩක් වෙනස්. අපේ පවුලේ 7 දෙනෙක් විතර හිටියා. ඉතින් තාත්තා අම්බ කළා. ඒ තාත්තා අසනීප වුණා. ඒතකොට ඒ යන්න තියෙන මාර්ග හුඟක් වෙලාවට ඇහිරෙනවා. පවුලේ ප්‍රශ්නේදී අද වගේ නෙමෙයි. පවුලේ ප්‍රශ්න පවුලේ වැඩිමලාට එනවා. යම් ප්‍රශ්න වෙද්දී අපිට යන්න තියෙන ගෝල්ස් වලට යන්න අමාරු වෙනවා. මම නම් හිතන්නේ මට එහෙම හීන මගහැරෙන්න ප්‍රෙෂර් කරලා නැහැ කවදාවත්. ඇත්තටම කිව්වොත් අවංකවම පරිවිවාහය ඔව් ඉගෙනීම පැත්තෙන්ම තමයි මම කැමති සබ්ජෙක්ට් එක මට කරන්න හම්බුන්නේ නැහැ. සමහර අය කිව්වා එහෙම මගහැරුණු දේවල් නැහැ. එයාගේ හීන වලට යන්න පුළුවන් වුණා. ප්‍රෙෂර් එකක් හම්බුනේත් නැති හින්දා එහෙම ඉෂුව එකක් නැහැ කියලා. සමහර අය කිව්වා ඉගෙන ගද්දී වෙනස් සබ්ජෙක්ට්ස් වලට යන්න උනා කියලා. තමන් කැමති සබ්ජෙක්ට් එක බැරි වුණා. ඒක අතහැරලා කියපු සබ්ජෙක්ට් වලට විතරක් පාඩම් කරන්න අධ්‍යාපනය කරන්න යන්න උනා කියලා. එක එක විදිහට ඇත්තටම උදාහරණ දුන්නා. මොකද දැන් අද කාලයක දැන් ඉස්සර අපි දැන් වැඩිහිටියන්ගෙන් ගත්ත මේ වොයිස් කට් අනුව ඉස්සර
තිබ්බ සමහර දේවල් තමයි පවුල් ලොකුයිනේ අර කලින් ඔව්. කිව්වත් වගේ. එතකොට කොල්ලොන්ට එනවා මේ මුලින්ම ජොබ් එකක් කරන්න නැද්ද මේක මේ ගෙදරට බරක් වෙන්න එපා ගෙදරට කොහොමද මේක ඒ කරන්නේ කියන්නේ ඒක ප්‍රෙෂර් එකකට වඩා වගකීමක් වෙලා. වගකීමක් රෙස්පොන්සිබිලිටි එකක්. සෝ ඒක සමහර වෙලාවට ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන්. එතකොට එයා හිතන් ඉන්නවා නම් මෙහෙ මොන හරි දෙයක් කරන්න එයාට ඒක මගහැරලා එයාට සමහර ලාවට ඒ ඔක්කොම දාලා රට යන්න වෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පවුලේ සුභසිද්ධිය උදෙසා වෙන්න පුළුවන්. එයා ඉස්සරහට හදාගන්න ඉන්න පවුල උදෙසා මොන හරි වෙන්න පුළුවන්. සමහර ලාවට රට යන්න වෙනවා. ඒක හින්දා මගහැරිච්ච දේවල් තියෙන්න පුළුවන්. ඔව්. තව එක්කෙනෙක් කිව්වා විවාහය කියලා. හ්ම්. ඉතින් දැන් අපි අද ගොඩක් දේවල් කතා කරා මේ ඉතින් ඇත්තටම දැන් ප්‍රශ්නේ කියන්නේ මේකයි. ෆැමිලි ප්‍රෙෂර් කියන්නේ ඇත්තටම නරක දෙයක්. හැම වෙලේම මේක නරක දෙයක්. එහෙම නැත්නම් මොකද්ද මේකේ කතාව? අපි ෆැමිලි ප්‍රෙෂර් කියන එක හසුරවන්න දන්නේ නැත්නම් හැන්ඩල් කරන්න බැරිද අපිට? අපි එකෙන් පලා යනවද? නැත්නම් ඒකට හෙඩ් ඔන් ෆේස් කරනවද? සමහර ලාවට ඒක අපි වැරදි විදියට ගන්නවද? හරි විදියට ගන්නවද? ඔය හැමදේම අපි කතා කරා. හ්ම්. හැබැයි ඕක ඇතුලේ තියෙන එක දෙයක් තමයි සමහර ලාවට මේ ප්‍රෙෂර් එක නැති කරන එක නෙමෙයි විසඳුම. ඔව්. ෆස්ට් තින් ප්‍රෙෂර් එක තියෙනවා කියලා පිළිගන්න එක. ප්‍රෙෂර් එක තියෙනවා කියලා පිළි අරගෙන ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන එතනින් එහාට තමයි මේකට පාත් එක හදන්න ඕනේ. ඒක තේරුම් ගන්න එක තමයි ලොකුම දේ. තේරුම් අරගෙන අපිට ඇත්තටම ඕන දේ තෝරගන්න එක තමයි අපි කළ යුතු හරිම දේ. ප්‍රෙෂර් එකත් එක්ක එන දෙයක් තමයි මේ O level A level කියන එක. අපි හැමෝත් ලබන සතියේ කතා කරමු O level A level වලින් පස්සේ ජීවිතය ගැන. එහෙමනොත් ඉතින් අදට එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම රජී. මම ශිහා මේ රජී and ශිහා no filter.